ගගනගාමින් තිදෙනෙක් පසුගේ අප්‍රේල් 8 වෙනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගමන් කිරීම සිදු වුණා. මේ මෙහෙයුම රුසියාවේ සෝයුස් රොකට්ටුවක් උපයෝගී කරගනිමින් සිදු වුණා වගේම මෙහිදී රුසියාවේ ගගනගාමින් දෙදෙනෙකුත් සහ ඇමරිකාවේ නාසා ආයතනයේ නියෝජනය කරමින් එක් ගගනගාමියෙකුත් තමයි ගමන් කිරීම සිදු වුණේ. ඔබ දන්නවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ කියන්නේ ඇමරිකාව සතු දේපලක් නොවේ, ඒ ලෝකයේ රටවල් කිහිපයක් එකතු වී නිර්මාණය කරපු අභ්‍යවකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක්. මේ සඳහා ඇමරිකාවේ නාසා ආයතනය, රුසියාවේ රොස්කොස්මොස් ආයතනය, ජපානයේ ජැක්සා ආයතනය, කැනඩාවේ CSA ආයතනය සහ යුරෝපයේ රටවල් කිහිපයක් නියෝජනය කරමින් යුරෝප අභ්‍යවකාශ ඒජන්සියත් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ නිර්මාණය කිරීම සඳහා දායක වී තිබෙනවා. අද වර්තමානයේ වෙද්දී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගගනගාමින් රැගෙන යාම සිදු කරන්නේ ඇමරිකාවේ නාසා ආයතනය නියෝජනය කරමින් SpaceX සමාගමේ ක්‍රූ ඩ්‍රැගන් යානාවත් රුසියාවේ රොස්කොස්මොස් එකේ සෝයුස් අභ්‍යවකාශ යානාවත් යොදා ගනිමින් පමණයි. මේ යානාවන් දෙකේ තමයි මාරුවෙන් මාරුවට මම කලින් කිව්ව රටවල් වල ගගනගාමින් අභ්‍යවකාශ නැවතුම්පොළට ගමන් කිරීම සිදුවන්නේ. මේ ආකාරයට පසුගිය අප්‍රේල් 8 වෙනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා රුසියාවේ රොස්කොස්මොස් ආයතනයේ සෝයුස් අභ්‍යවකාශ යානාවකින් තමයි ගගනගාමින් තිදෙනා ගමන් කිරීම සිදු වුණේ. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් මේ ගගනගාමින් පිටත් වූ ආකාරයත්, රොකට්ටුව දියත් කරපු ආකාරයත්, සෝයුස් අභ්‍යවකාශ යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ සමග සම්බන්ධ වෙමින් ගගනගාමින් තිදෙනා නැවතුම්පොළට ඇතුළු වූ හැටිත් එකින් එක බලමු. රොකට්ටුව දියත් කිරීමට කලින් දැන් මේ ඔබට වීඩියෝ දර්ශනයේ පෙනෙන ආකාරයට රොකට්ටුව සම්පූර්ණයෙන්ම ආවරණය කරලායි තිබෙන්නේ. ඔබට පෙනෙනවා ඇති රොකට්ටුව දියත් කිරීමට කලින් මිනිසුන් විවිධ කාර්යයන් වල රොකට්ටුව අසලම යෙදී සිටින ආකාරය. මේ විදිහට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙතට ගගනගාමින් රැගෙන යාම සඳහා යොදා ගන්නා රොකට්ටුව හඳුන්වන්නේ සෝයුස් 2.1A ලෙසටයි. ඒ වගේම ගගනගාමින් ගමන් ගන්නා අභ්‍යවකාශ යානාවත් හඳුන්වන්නේ සෝයුස් අභ්‍යවකාශ යානාව ලෙස. මේ මෙහෙයුම ඔවුන් නම් කර තිබුණේ සෝයුස් MS-27 ලෙසටයි. දැන් අපි මුලින්ම මොවුන් ගමන් කරන සෝයුස් රොකට්ටුව ගැන කෙටි අවබෝධයක් ලබා ගමු. සෝයුස් රොකට්ටුව ඇසෙම්බල් කරන්නේ දැන් මේ වීඩියෝ දර්ශනයේ පෙනෙන ආකාරයට තිරස් අතට වන්නට. ඊට පස්සේ රොකට්ටුව දුම්රියක් මාර්ගයෙන් දියත් පූර්ව වෙතට රැගෙන යාම සිදු කරනවා. රොකට්ටුව දියත් කිරීම සිදු කරන්නේ කසකස්ථානයේ පිහිටුවා තිබෙන බයිකනෝර් කොස්මොඩ්‍රෝම් නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටයි. දැන් ඔබට ගැටලුවක් ඇති, මේ රොකට්ටුව රුසියානු රොකට්ටුවක් නම් වෙනත් රටකින් රුසියානු රොකට්ටුවක් දියත් කරන්නේ ඇයිද කියන එක. අතීතයේදී කසකස්ථානය සෝවියට් දේශයට අයත් රටක් විදියටයි පැවතුනේ. මේ නිසා රොකට්ටුව දියත් කරන්නේ අදටත් එම ප්‍රදේශයේ සිටමයි. සෝයුස් රොකට්ටුව මීටර 50ක් පමණ උසක් පවතින දැවැන්ත රොකට්ටුවක්. ගගනගාමින් ගමන් කරන සෝයුස් අභ්‍යවකාශ යානාව රඳවා තිබෙන්නේ මෙන්න මේ ඔබ දකින ස්ථානය තුල. රොකට්ටුව දුම්රියෙන් අදාළ දියත් පූර්වට රැගෙන යාමෙන් අනතුරුව ඒ කෙලින් අතට සිටින ආකාරයට එසවීම සිදු කරනවා. ඊට පස්සේ රොකට්ටුව නිසි පරිදි කෙලින් අතට පිහිටුවීමෙන් පස්සේ මේ පෙන්වන ආධාරක හතර මගින් තමයි ඒ රඳවා තබා ගන්නේ. ඊට පස්සේ රොකට්ටුවට ඉන්ධන සහ බලශක්තිය සැපීම සඳහා තවත් ටවර්ස් දෙකක් සම්බන්ධ වන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. මේ විශාල කුළුණු දෙකක් ලෙසින් ඔබට පෙනෙන්නේ සර්විස් ටවර්ස් දෙකයි. මේ ටවර්ස් දෙක සම්බන්ධ වුණාට පස්සේ රොකට්ටුවේ විවිධ ස්ථානයන් වලට ගමන් කරමින් කුමක් හෝ ගැටලුවක් ඇති වුණොත් ඒවා निराකරණය කරන්නට සේවකයින්ට පුළුවන්. රොකට්ටුවේ කොටස් ගැන කතා කළොත් මෙහි අදියර 3ක් පවතිනවා. පළමු අදියරේ ලෙසට බූස්ටර් 4ක් දක්නට ලැබෙන අතර දෙවන අදියරේ දක්නට ලැබෙන්නේ මෙම පළමු අදියර ලෙස හඳුන්වන බූස්ටර් 4ට අතරමැදින්. දෙවන අදියරයට ඉහළින් තුන්වන අදියර සහ එය මත තමයි සෝයුස් අභ්‍යවකාශ යානාව සම්බන්ධ වී පවතින්නේ. මීට අමතරව සෝයුස් අභ්‍යවකාශ යානාවට ඉහළින් ලෝන්ච් අබෝට් සිස්ටම් එක දැක ගන්න පුළුවන්. රොකට්ටුවේ හදිසි තත්ත්වයක් ඇති වුණොත් මෙම පද්ධතිය භාවිතයෙන් සෝයුස් අභ්‍යවකාශ යානාව රොකට්ටුවෙන් ඉවතට ගෙනෙන ලෙසටයි නිර්මාණය කර තිබෙන්නේ. මම හිතනවා දැන් ඔබට සෝයුස් රොකට්ටුව ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. දැන් අපි රොකට්ටුව දියත් කරන ආකාරයත් මේ සමගම ඉගෙන ගමු. රොකට්ටුවේ ගමන් කරන ගගනගාමින් තිදෙනා දියත් පූර්ව පිහිටි ස්ථානයට බස් රථයකින් පැමිණීම සිදු වෙනවා. දියත් පූර්ව අසලම පවතින පඩිපෙළක් මාර්ගයෙන් විදුලි සෝපානයක් කරහා තමයි මෙම ගගනගාමින් තිදෙනා රොකට්ටුවට ඉහළින් සවි කර ඇති අභ්‍යවකාශ යානාවට ගොඩවීම සිදු කරන්නේ. ඔබට පෙනෙනවා ඇති මොවුන් පෘථුවියෙන් පිටත් වීමේදී යානය තුල සිටින්නේ නිදා සිටින ආකාරයට. යානයේ කොටස් දෙකකින් සමන්විත වන අතර ඉහළින්ම ඕබිටල් මොඩියුල් එකත් පහළින් ඩීසන්ට් මොඩියුල් එකත් ලෙසට කොටස් දෙකක් මෙහි දක්නට ලැබෙනවා. මෙහිදී ගගනගාමින් රැඳී සිටින්නේ පහළින් නැති ඩීසන්ට් මොඩියුල් එක තුලයි.
මුළු පද්ධතියම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර කුමක් හෝ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් මැනුවල් ක්‍රමයටත් මෙම යානාව හසුරුවන්න පුළුවන්. ඒ සඳහා තමයි මෙහි දැක්වෙන පාලන ඒකකය නිර්මාණය කර තිබෙන්නේ. ගගනගාමින් රොකට්ටුවට පැමිණීමෙන් අනතුරුව දියත් කිරීමට විනාඩි 30ක පමණ කාලයක් තිබියදී දැන් මේ පෙනෙන ආකාරයට සර්විස් කුළුණ එහෙම නැතිනම් සර්විස් ටවර් එක ඉවත් කිරීම සිදු වෙනවා. ඊට පස්සේ දියත් කරන තත්පර 15කට පමණ පෙර තමයි රොකට්ටුවට ඉන්ධන සහ බලශක්තිය ලබා දුන්න ටවර්ස් දෙක ඉවත් කිරීම සිද්ධ වෙන්නේ. ඉන් අනතුරුව රොකට්ටුවේ ප්‍රධාන එන්ජින් ක්‍රියාත්මක කරමින් දැන් මේ පෙනෙන අන්දමට රොකට්ටුව අභ්‍යවකාශගත වීම සිදු වෙනවා. දියත් කිරීමෙන් තත්පර 20ක් පමණ ගියාට පස්සේ රොකට්ටුව තරමක් ඇල කිරීමට සලස්වනවා. එලෙස රොකට්ටුවේ ආනතිය වෙනස් කරන්නේ පෘථිවිය වටා කක්ෂගත වීමට අවශ්‍ය වන නිසා. ඊට පස්සේ රොකට්ටුව දියත් කිරීමෙන් විනාඩි 2ක කාලයක් ගිය පසු ඉහළින් සවිකර ඇති ලෝන්ච් අබෝට් සිස්ටම් එක ගලවා දමනවා. මොකද එය තවදුරටත් අවශ්‍ය නොවන නිසායි ඒ විදිහට ගලවා දැමීම සිද්ධ කරන්නේ. මේ ආකාරයට රොකට්ටුව අභ්‍යවකාශයට ගමන් කිරීම සිද්ධ වෙද්දී පළමු අදියර වන සයිඩ් බූස්ටර්ස් වල ඉන්ධන ටිකෙන් ටික අඩු වෙන්නට ගන්නවා. ඉන් අනතුරුව සිදු කරන්නේ මෙම පළමු අදියර ගලවා වෙන් කර දැමීමයි. දියත් කිරීමෙන් විනාඩි 2යි තත්පර 30ක පමණ කාලයක් ගිය පසු ගගනගාමීන් සිටින සෝයුස් අභ්‍යවකාශ යානාව ආවරණය කරන ලද පේලෝඩ් ෆෙයාරින් ගලවා දැමීම සිදු වෙනවා. එම අවස්ථාවේදී තමයි ප්‍රථම වතාවට ගගනගාමීන් හට අභ්‍යවකාශය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙන්නේ. දියත් කිරීමෙන් තවත් විනාඩි 5ක් පමණ ගිය පසු දෙවන අදියරේ කාර්යභාරයත් අවසන්. දෙවන අදියර ගලවා දැමීමටත් කලින් තුන්වන අදියරේ එන්ජින් ක්‍රියාත්මක වෙන අතර තුන්වන අදියරේ එන්ජින් දහනය ආරම්භ වූ පසුව තමයි දෙවන අදියර ගලවා දැමීම සිදු කරන්නේ. මේ ක්‍රියාවලිය හොස්ටේජින් කියලත් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉන් අනතුරුව විනාඩි 9කට ආසන්න කාලයකට පැමිණීමේදී තුන්වන අදියරේත් කාර්යභාරය අවසන් වීමයි සිද්ධ වන්නේ. ඉන් අනතුරුව අභ්‍යවකාශ යානාව සම්පූර්ණයෙන්ම රොකට්ටුවෙන් මිදී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළ බලා පිටත් වීම සිදු වෙනවා. මම හිතනවා දැන් ඔබට රොකට්ටුව දියත් කරන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. දැන් අපි මේ දේ සිද්ධ වෙන ආකාරය සජීවීව නරඹමු. මේ ඔබට පෙනෙන්නේ දියත් පූර්වෙන් රොකට්ටුව මෙතෙක් රඳවාගෙන සිටි සර්විස් ටවර්ස් නිදහස් කරන ආකාරය. මේ ඉතාමත් සෙමින් සිදුවන දෙයක් නිසා මම වීඩියෝව තුළ වේගවත් කරලයි ඔබට මේ අවස්ථාව පෙන්වන්නේ. මේ ඔබ දකින්නේ ISS එකට ගමන් කිරීමට නියමිත ගගනගාමීන් තිදෙනයි. මෙහි ප්‍රථමයෙන්ම සිටින පුද්ගලයා තමයි ඇමරිකාවේ NASA ආයතනය නියෝජනය කරන්නේ. මේ ඔබට පෙනෙන්නේ මොවුන් රොකට්ටුව පිහිටි ස්ථානයට ගමන් කිරීමට කලින් වෛද්‍ය පරීක්ෂාවන් වලට සහ සම්මුඛ සාකච්ඡාවන් වලට මුහුණ දෙන ආකාරය. ඉතින් මේ දේවල් සිදුවෙලා අවසානයේදී මොවුන් තිදෙනාව බස් රථයකින් මම කලින් කිව්ව විදිහටම රොකට්ටුව පිහිටි ස්ථානයට රැගෙන යාම සිදු වෙනවා. දැන් මේ පෙනෙන ස්ථානයෙන් තමයි රොකට්ටුවට මොවුන් තිදෙනා ඇතුළු වීම සිදුවන්නේ. ගගනගාමීන් තිදෙනා රොකට්ටුවට ඇතුළු වී මිනිත්තු කිහිපයක් ගත වීමෙන් පසුව දියත් කිරීම ආරම්භ වෙනවා. දැන් මේ ඔබට පෙනෙන්නේ රොකට්ටුව අභ්‍යවකාශගත වන ආකාරය. Liftoff of Soyuz MS-27, Kim, Ryzhikov, and Zabritsky begin a sprint for a marathon mission on the International Space Station. Good thrust. Soyuz arcing out to the northeast. Good roll, pitch, and yaw program reported. Thrusters operating nominally. All first stage engines operating normally according to the engineers at the blockhouse in Baikonur. දියත් කිරීමෙන් විනාඩි 2කට පමණ ආසන්න කාලයකදී රොකට්ටුවේ පවතින දැවැන්ත බූස්ටර් 4 ගලවා දැමීම සිදු වෙනවා. මේ ඔන්බෝඩ් කැමරා වලින් පෙනෙන්නේ එලෙස රොකට්ටුවේ බූස්ටර් ගැලවී යන ආකාරය. ඉන්පසුව රොකට්ටුවේ ෆෙයාරින් ගලවා දමන ආකාරයත් අපට දැක ගන්න පුළුවන්. දියත් කිරීමෙන් විනාඩි 4යි තත්පර 48කට පමණ පසුව රොකට්ටුවේ දෙවන අදියරේ ගලවා දැමීම සිදු වෙනවා. ඉන්පසු දියත් කිරීමෙන් විනාඩි 8යි තත්පර 50කට පමණ පසුව තමයි සෝයුස් අභ්‍යවකාශ යානාව රොකට්ටුවෙන් මුදා හැරීම සිදු වුණේ. දැන් පැය කිහිපයක් ගෙවී යාමෙන් අනතුරුව යානයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළ සමග සම්බන්ධ වීම සිද්ධ වේවි. දැන් මේ ඔබට පෙනෙන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළේ කැමරාවන් වලට සෝයුස් යානයේ නිරීක්ෂණය වන ආකාරයයි. මෙතැන් සිට යානයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළ හා සම්බන්ධ වන ආකාරය දීර්ඝ වේලාවක් තිස්සේ සිදු වුණු නිසා මේ ටයිම් ලැප්ස් වීඩියෝවක් ආකාරයට මම ඔබට දැන් ඉදිරිපත් කරන්නම්. Bit by bit, creative imagination began with a new art form. Makes me feel like
යානයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ වීමෙන් පස්සේ ගගනගාමින් නැවතුම්පොළට ඇතුළු වීම සඳහාත් පැය කිහිපයක් ගත වෙනවා. එලෙස පැය කිහිපයක් ගතවන්නේ අදාළ හැච් එක විවෘත කිරීමට ISS එකේ සිටින ගගනගාමීන්ට යම් කාලයක් ගතවන නිසයි. දැන් මේ ඔබට පෙනෙන්නේ අදාළ ගගනගාමීන් තිදෙනා හැච් එක විවෘත කරමින් අභ්‍යවකාශ නැවතුම්පොළට ඇතුළු වන අවස්ථාව. National Space Station flew over the South Pacific. ඉතින් මේ කට්ටිය ISS එකට ඇතුළු වුණාට පස්සේ නැවතුම්පොළේ සිටින ගගනගාමීන් ඔවුන්ව සාදරයෙන් පිළිගත්තා. Zubritsky first on board. NASA's Johnny Kim arriving on the International Space Station. Soyuz Commander Sergei Ryzhikov with a return visit to the International Space Station. All hands on deck now. 10 crew members on board the station, following a very smooth. ඒ වගේම මේ පැමිණි තිදෙනා පාලන මැදිරියත් සමග කතා කරන්නත් අමතක කරේ නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි රුසියානු ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට පැමිණීම සිදුවන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නාසා ආයතනයේ ගගනගාමීන් SpaceX සමාගමේ Crew Dragon යානාවකින් පැමිණෙන ආකාරය ගැනත් මම ඔබට සවිස්තරාත්මක වීඩියෝවක් රැගෙන එන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. ඒ වගේම සියලුම දෙනාට සුබම සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවායි කියලාත් ප්‍රාර්ථනා කරනවා.